අයිබෝවන් පතිනොයි YouTube නාලිකාවෙන් අදත් කතා කරන්නට සූදානම් වෙන්නේ ඉතාලියේ සිදුවුණු අනුවේදනීයම සිදුවීමක් පිළිබඳව. මේ සිදුවීම සිදුවෙන්නේ ඔක්තෝබර් මාසයේ 11 වෙනිදා අලුයම භාගයේ. ඒ කියන්නේ 12 වෙනිදාට එළි වෙන්න. වෙරෝනා නගරයේ ප්‍රසිද්ධ හෝල් එකක ක්ලබ් එකක සංවිධානය වෙනවා ටෙක්නෝ පාටි එකක්. මේ ටෙක්නෝ පාටි එකට පැමිණුණු මාතර තරුණයෙක් තමයි අකාලේ මිය යන්නේ. මේ තරුණයා තමයි ජිනත් බුද්ධිම මාතර කෙනෙක්. ජීවිතේ ජය ගන්නට රුමේනියාව හරහා ඉතාලියට පැමිණෙනවා. ඉතාලියට පැමිණිලා මිලානෝ නගරේ තමයි තමන්ගේ ඥාති කෙනෙක් ළඟ මොහු ජීවත් වෙන්නේ. ඊට පස්සේ ටොරෙන්තෝ කියන ප්‍රදේශයට යනවා රැකියාවකට. ඒ රැකියාව කරන තැන ඉඳලා තමයි රැකියාව කරන නගරේ ඉඳන් තමයි මේ පාටියකට බුද්ධි මෙන්නේ. ඉතින් රුමේනියාවේ ඉන්න යාළුවෙක් මෙතෙන්ට එනවා කියලා. ඉතින් ඒ හින්දා ඒ ස්ථානෙට ගියා කියලා තමයි ආරංචි වෙන්නේ. මේ විදිහට මේ තරුණයා ගිහිල්ලා තියෙනවා. හැබැයි මේ ඥාති පුතාටත් කියලා තියෙනවා මෙහෙම එකක් තියෙනවා මට යන්න ඕන. මෙහෙමයි විස්තරය කියලා. මේ ගියෙන් පස්සේ දැන් මේ ටෙක්නෝ පාටි පිළිබඳව සමහර සමාජයේ තැන් වල කසුකුසු ඇහෙනවා. මේක දැන් ඔය එක කාලෙන් කාලෙට එක විදිහේ පාටි සංවිධානය වෙනවා. ඔය DJ කලාව හඳුන්වා දෙනකොටත් අපේ සමාජයේ මෙන්න මේකට වපරහින් බැලලා එක දේවල් කිව්වා. ඕවට යන්නේ අහවල්ලු, ඕව කරන්නේ අහවල්ලු, ඔහොමම. දැන් මේ ටෙක්නෝ සංස්කෘතියක් දැන් බිහි වෙලා තියෙනවා. මේ තුල සමහර අය හිතාගෙන ඉන්නේ මේක මත් වෙලා මේක පාවෙන ලෝකයක් කියලා. මෙතෙන්ට ගියාපුවම සියලු ප්‍රශ්න ඉවරයි. මේක පාවෙන්න තියෙන්නේ මෙතන මත්ද්‍රව්‍ය තමයි හැමදේම කරන්නේ. මත්ද්‍රව්‍ය අරගෙන තමයි මේ පාටියකට යන්නේ කියලා. ඒක වැරදි මතයක්. ඕනෑම කෙනෙකුට මෙතන නීතියක් නැහැ. මත්ද්‍රව්‍ය අරගෙන මේ ස්ථාන වලට යන්න කියලා. ඕන කෙනෙකුට යන්න පුළුවන්. සමහර විට මේක ඕගනයිස් කරුවේ ශ්‍රී ලාංකිකයෝ. හැබැයි මෙතෙන්ට මේ දේවල් තහනම් කරුවත් ඉතාලි තැන් වලට යයි, වෙනත් තැන් වලට යයි. ඒක නවත්තන්න බෑ. මේකේ හේතුව වෙලා තියෙන්නේ තමන්ගේ මනස, මේ සමාජයේ යන රැල්ල රටාව. මේක තමයි මෙතෙන්ට වෙලා තියෙන හේනේ. ඉතින් දෙමව්පියෝ දරුවන්ව යන තැන්, ඒ වගේම නිවසේ කට්ටිය දරුවෝ කොතෙන්ටද යන්නේ මොනවද කරන්නේ කියන එක හොයාලා බලන්න ඕන. දරුවන්ට නිදහස තියෙනවා. යුරෝපේ තමයි අපි ඉන්නේ. හැබැයි ලංකාවේ වගේ දරුවන්ව ගෙවල් අස්සේ තියාගෙන ඒ වගේම දරුවන්ට නිදහසක් දෙන්නේ නැතුව අපේ ක්‍රමයටම හැඩ ගස්සන්න ඕන නම් ඉතාලිය වගේ රටක ඉන්න බෑ. එහෙනම් යන්න ඕන ලංකාවටම. ඉතින් මේ රටේ ඉන්නවා නම් මේ රටේවල් වල තියෙන දේවල් වලට හුරු වෙන්න ඕන. හුරු කරන්න ඕන. හැබැයි හැමතිස්සෙම අධීක්ෂණය කරන්න ඕන. නැත්තම් මොනවාද වෙන්නේ? අවසාන දුක් විඳින්න වෙන්නේ. ගේ අස්සම තියාගෙන හිටපු දරුවොත් සමාජයට දායමෙන් පස්සේ බොහොම ඉක්මනින් විනාශ වෙච්ච අවස්ථා තියෙනවා. ජීවිත නැති කරගත්ත අවස්ථා තියෙනවා. ඒ හින්දා හොඳම දේ තමයි හිර කරන් ඉන්න නැතුව නිදහස දීලා දරුවෝ මොනවාද කරන්නේ කියන එක හොදිසි කරන්න ඕන. සල්ලි තිබ්බට මදි. බුද්ධිය තිබ්බට මදි. මේවා ගැන හොයන්න පුංචි කාලයක් තියාගන්න ඕන. ඒකෙදි කාටවත් ඇඟිල්ල දික් කරලා වැඩක් නැහැ. දෙයක් උණෙන් පස්සේ මේ සිදුවීමත් එහෙම දෙයක් තමයි. සමහර වෙලාවලට ලංකාවෙන් මේ තරුණයාගේ පවුල පිළිබඳව නෙමෙයි මේ කතා කරන්නේ. මේකේ පණිවිඩයක් දෙන්න සමාජයට උත්සාහ කරන්නේ. සමහර විට අපි හිතනවා ලංකාවෙන් කෙනෙක් ඉතාලියට ආවෙන් පස්සේ ලංකාවේ තියෙන ප්‍රශ්න සේරම ගොඩ දාගන්න පුළුවන් කියලා. පවුලේ ප්‍රශ්න, දරුවන්ගේ ප්‍රශ්න, බිරිඳගේ ප්‍රශ්න මේ හැම දෙයක්ම නිදහස් කියලා ලංකාවේ ඉන්න අය හිතනවා. ඇයි? මෙහෙන් ගියයින් පස්සේ එයාලා එහි දේවල් කරයි. හැබැයි මෙහාට ආවෙන් පස්සේ තනි වෙලා ඉන්නකොට මෙහි සමාජයත් එක්ක මුහු වෙනකොට මෙහි සමාජයේ ප්‍රශ්න දරා ගන්න බැරුව වෙනකොට තමයි කෙනෙක්ගේ අවශ්‍යතාවය දැනෙන්නේ. එතකොට තමයි ආදරෙන්, සෙනෙහසින්, බොහොම ලෙන්ගතුව මේ දේවල් හොයා ගන්න ඕනේ. මිත්‍රත්වය, සහෝදරත්වය, බැඳීම, ප්‍රේමය ගොඩක් වැඩියෙන් දැනෙන්නේ මෙහිදී. එතකොට හොයලා බලන්න ඕන. නිදහස තියෙනවා තමයි මෙහි ඕන දෙයක් කරන්න. හැබැයි එහෙම හැම දේ ගැනම හොයලා බලන්න ඕන. කාවද ආශ්‍රය කරන්නේ? කොතෙන්ටද යන්නේ? මොකද මේ ඉතාලියේ මේ මොහොත වෙන විට පතිරණ වොයිස් මේ වසරේ විතරක් මරණ 4-5 පිළිබඳවම කතා කරලා තියෙනවා. සමහර වෙලාවල් වලට තමන්ගේ යාළුවා දන්නේ නැහැ. යාළුවත් එක්කම යනවා. තමන්ගේ යාළුවාට මොකද උනේ කියලා. ඊට පස්සේ මොකක් හරි දෙයක් වුණායින් පස්සේ යාළුවොත් හැංගෙනවා. හොයාගන්නත් බෑ. මේ තරුණයාගේ ජීවිතෙත් සිද්ධ වෙන්නේ මේකයි. මෙතෙන්ට යනවා. ගියයින් පස්සේ එතන ශාලාව ඇතුලේ
ටෙක්නෝ කියන්නේ හැමෝම දන්නවා. ඉතින් ඒ විදිහට විනෝද වෙනවා. හැමෝම විනෝද වෙලා ලස්සනට වැඩ කටයුතු කරන් යනවා. හැබැයි මේ තරුණයා ටික මොහොතකට පස්සේ එළියේ ඉඳලා තියෙනවා කියලා යාරංචි වෙන්නේ. ඊට පස්සේ රතු පාට කාර් එකකට සිකියුරිටි ලයව් දැම්මා කියනවා. ඊට පස්සේ ඉස්පිරිතාලේ ගාවින් බස්සලා ගිහිල්ලා ඉස්පිරිතාලේට බාර දීලා නැහැ. ඇම්බුලන්ස් එකකට කතා කරලා නැහැ. ඔය වගේ දේවල් හතර වටේ දැන් කසුකුසු යනවා. මේව ගැන හරි නිවැරදි තොරතුරු හොයාගනි. මේක මරණයක්. ඉතින් මේ මරණය කොහොමද සිදුුනේ කියලා තොරතුරු හොයාගෙන යයි. ඒකට කවුරුත් මරණ පරීක්ෂණ පවත්වන්න යන්න ඕනේ නැහැ. ඒකට අදාළ නිලධාරී ඉන්නවා. ඒක නෙමෙයි මෙතන වෙන්න ඕනේ. දැන් මේ මියගිය තරුණයා ගැනත් කතා කරනවා. මේ කොහෙවත් ඉන්න කුඩුකාරයෙක් අරකයි මේකයි මෙතෙන්ට ඇවිල්ලා මෙහෙම දෙයක් වෙලා තියෙනවා. මේක සංවිධානය කරපු අයගේ වැරද්දක් නෙමෙයි අරකයි මේකයි. මෙහෙම අත හොද ගන්න පුළුවන් දෙයියනේ. හැබැයි මෙන්න මේ දේ හිතා ගන්න. මේ සිදුවීම තමන්ගේ පුතාට වුණා නම් තමන්ගේ සහෝදරයට වුණා නම් තමන්ගේ දරුවට වුණා නම් අන්න එදාට තමයි ඔය කටවල් වැහෙන්නේ. ඒකින්ද අපිට අත පිහා ගන්න බෑ. මේ තරුණයාට අහිංසක දෙමව්පියෝ ඉන්නවා, බිරිඳක් ඉන්නවා, දරුවෙක් ඉන්නවා. ඒ මියගිය තරුණයාගේ ඒ අයට සහෝදරවරුන්ට ඥාතීන්ට මොන වගේ හැඟීමක්ද එහෙම කතා කරද්දී හිතෙන්නේ, දැනෙන්නේ? ඔබ දන්නවද මේ තරුණයා මත්පැන් වලට හරි මත් ද්‍රව්‍ය වලට හරි ඇබ්බැහි වූෙක් කියලා? මේ තරුණයා මොනවාද පාවිච්චි කරු කියලා ඔබ දන්නවද? සමහර වෙලාවල් වලට මේ තැන් වලට ගියාපහම යාළුවෝ පොළඹවන්නේ නැති සමහර විට. යාළුවෝ මාර්ගෙන් එතන හිටපු අයට එහෙනම් තිබ්බනේ බිම වැටිලා ඉන්නකොට මේ තරුණයා ඉක්මනින් ප්‍රතිකාර සඳහා යොමු කරන්න. මියගියෙන් පස්සේ දේවල් කියලා වැඩන්නේ නැහැ. දැන් සිද්ධ වෙච්ච සිදුවීම් සිදු වෙලා ඉවරයි. බුද්ධිම තමන්ගේ ජීවිතය අතහැරලා ගිහිල්ලා ජීවත් වෙන අයට තමයි මේකේ වේදනාව තියෙන්නේ. මේ මරණය දැන් මිහිදන් කරන්න ලංකාවට ගෙනියන්න ඕන. සමහර විට ලංකාවට ගෙනියන්න දෙයිද? මෙහි මිහිදන් කරන්න වෙයිද? තාම මොකුත් දෙයක් තීරණයක් නැහැ. ඒ හින්දා මේ තරුණයාත් ඇවිල්ලා තියෙන ජීවිතේ ජය ගන්න මේ ආපු වසර එකහමාරකට වගේ කාලයක් කියලා තමයි ආරංචි උනේ. මේක ඒකේ හරි විස්තරය දන්නේ නැහැ. වසර ගාන දිනමකවානු හරියටම දන්නේ නැහැ. ඔහොම තමයි එයාගේ ඥාතින් සඳහන් කෙරුවේ. ඒ වගේම මේ මොහොතේදී සඳහන් කරන්න උනන මේ සිදුවීම සිදුුණෙන් පස්සේ ඒ ස්ථානෙන් ඊට පස්සේ ආෆ්ටර් පාටි එකකට යන්න සූදානම් කරලා තිබ්බේ රොයල් බර්සාන්ති ශාලාව. ඉතින් එතන උපුල් හෙට්ටිආරච්චි මහත්මයාට මේ මොහොතේදී ස්තුතිවන්ත වෙනවා මේ තොරතුරු ලබා දුන්නාට. මොකද ඊට පස්සේ මේ ආරංචි ආවෙන් පස්සේ මෙහෙම තරුණයෙක්ට මෙහෙම දෙයක් වෙලා කියලා මෙයාලා ඒ රෝහලට ගිහින් තියෙනවා. ඊට පස්සේ ඒ රෝහලේදී කැරබිනේරි ඒ පොලිසිය අංශක කතා බහ කරලා තියෙනවා. ඊට පස්සේ ඒ ආෆ්ටර් පාටිය කැන්සල් කරලා තියෙනවා. එහෙම කැන්සල් කරලා මේක සිද්ධ වෙච්ච දෙයට එතුමාගේ නමත් සඳහන් වෙලා තියෙනවා තොරතුරු ලබා ගන්න. ඉතින් ඒ වගේ දේවල් එක්ක ඉතින් සමාජ මිනිස්සු යන්නේ Tamanට නම ගන්න නෙමෙයි මේ මොහොතේදී මනුස්සකමත් එක්ක මිනිස්කමත් එක්ක ඒ අපි හිතන්න ඕනේ අපේ කෙනෙක් වුණා කියලා. එහෙම හිතලා අපි කටයුතු කරන්න ඕන. ලියද්දී ලියන දේ හරියට ලියන්න ඕන. මේක Tamanට වුණා නම් මම මෙහෙම ලියයිද කියලා. ඒකයි විය යුත්තේ. ඒ වගේම තමයි සමාජයේ බොහෝ අවස්ථාවලදී එක එක්කෙනාට බෝලේ පාස් කරගන්නවා. ඒ බෝලේ පාස් කරගනින්න නෙමෙයි මෙතනින් තියෙන්නේ මේකෙන් අපිට තවත් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙනවා. ලංකාවේ ඉන්න අය මෙහි ජීවත් වෙන අය ගැන තවත් හොයන්න බලන්න. ඒ අය යන්නේ කවුද ආශ්‍රය කරන්නේ කවුද කියන එක හොඳටම හොයන්න ඕන කාලයක් වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි අපි යන තැන් පිළිබඳව අවධානයෙන් යන්න ඕනේ. අපි යන යාළු මිත්‍රාදී පිළිබඳව අවධානයෙන් යන්න ඕනේ. අපිට යම්කිසි කරදරයක් වෙච්චාම අපි ගැන දන්නෙත් නැත්නම් අපි ගැන හොයන්නෙත් නැත්නම් අපිව දාලා යනවනම් ඒ සත්වෙක් අපි ගිහින් තියෙන්නේ. එතකොට සත්තුයි මිනිස්සුයි වෙන් කරගන්න ඕන. සමහර සත්තු ඉන්නවනේ සත්තුනත් මනුස්සකම් තියෙන සත්තු ඉන්නවා. එහෙම අය ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ඇත්තටම කිසිදු මනුස්සකමක් නැති සත්තු జాතිය පිළිබඳව මේ කතා කරන්නේ. ඒ හින්දා ඔබ යන තැන මොනවාද කාත් එක්කද යන්නේ මොනාටද යන්නේ කියන වගේ පැහැදිලිව දැනුවත් කරලා යන්න. ඒ වගේම තමයි තමන්ගේ නිවසේ ජීවත් වෙන පුද්ගලයෝ පිළිබඳව නිවසියන් අවධානයෙන් ඉන්න ඕන කාලයක්. මේ අය මොනවාද කරන්නේ? කින්ද මන්ද කියලා හොයා බලන්න. එහෙම නැතුව ගියොත් තමන් ඉන්න තැනටත් ප්‍රශ්නයක් වෙනවා. තමන්ගේ කාමරයටත් ප්‍රශ්නයක් වෙනවා. සමහර අවස්ථාවලදී අර මත්ද්‍රව්‍ය වෙළඳාම් කරපු ප්‍රශ්න ඇවිල්ලා තිබ්බා. ඉතින් ඒ වගේ දේවල් වෙච්චාම මොනවාද සමාජයට අපි කොහොමද මූණ දෙන්නේ? ඒ වගේම තමයි මෙහාට ඇවිල්ලා ජීවිතේ ජය ගන්න ඇවිල්ලා හිර කූඩුවේ ඉන්නද අපි අන්තිමේටම අපිට සිදු වෙන්නේ.
ඒකින්ද මේක අවධානය යොමු කරන්නට මොන තැනක්. ඒ වගේම තමයි හතර වටින් මේකට සමාජයට අලුතෙන් එන අය වගේම පරණ ඉන්න අය කියලා කිසිදු ભેදයක් නැතුව සමාජයේ බොහෝ දේවල් අද සිද්ධ වෙනවා. එතකොට දරුවෝ ඒ තැන්වල ඉන්නවා. තාත්තලා සමහර වෙලාවල් වලට තමන්ගේ රාජකාරීත් එක්ක ඒ වගේම සමහර තාත්තලා මත්පැන් වලට මත්ද්‍රව්‍ය වලට ලොල් වෙලා තියෙනවා. දරුවෝ කොතෙන්ටද යන්නේ? සමහර දරුවෝ ඉන්නවා තාත්තලා දිහා බලලා හැදෙන තාත්තලා මෙහෙම කරපු හින්දා මම මෙහෙම කරන්නේ නැහැ කියන දරුවෝ ඉන්නවා. රත්තරන් දරුවෝ. ඒ වගේම තමයි තාත්තලාගේ අම්මලාගේ සල්ලි වලින් ජෝගි නටන දරුවොත් ඉන්නවා. ඒකයි මෙතන වෙනස. දරුවෝ සමහර වෙලාවල් වලට හිතන්නේ දෙමාපියොත් කියන දේක් තමයි සමහරක් වෙලාවල් වලට අම්මා මගේ දරුවා මෙහෙමයි අතන පාටියට ගියා මෙහෙමයි එයා හැසිරෙන්නේ මෙහෙමයි මේ බ්‍රෑන්ඩ් අඳින්නේ මෙයාට මෙහෙමයි. එහෙම කියලා දරුවම පුම්බලා තියෙනවා. හැබැයි දරුවන්ගේ මනස හිස්. ඒ දරුවෝ හිතන්න ඕනේ අම්මලා තාත්තලා මහන්සියෙන් හදලා දෙන දේ අපි රැක ගන්න ඕන. අපිත් අපේ සුවසහායෙන් දෙයක් කරන්න ඕන. අම්මලා හදලා ගෙනත් දුන්නු දේ සල්ලි වියදම් කරන එක නෙමේ. හරි තරුණකම, හරි පිරිමිකම, ඒ වගේම තමයි සමාජයේ කැපිපෙනෙන එක ඒක නෙමේ. මේ දරුවෝ ඉන්න සමහර දරුවෝ තමන් විසින්ම දෙමව්පියන්ගේ සල්ලි හම්බ කරගත්ත එක දෙමව්පියන්ගේ සල්ලි තියෙනවා. නමුත් තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්නවා. තමන්ම රැකියාවක් කරගන්නවා. තමන්ගේ සල්ලි වලින් අධ්‍යාපනය ලබා ගන්නවා. එහෙම දරුවෝ ඉන්නවා. ඒ වගේම තමයි සමහරක් වෙලාවල් වලට මේ දෙමව්පියෝ දරුවෝ අතර තියෙන සම්බන්ධතා බිඳී යාම. ඒ වගේම තමයි මේ දරුවන්ට සමහර දරුවෝ ඉන්නවා. මෙන්න මේක තමයි නම්බුකාරකම් කියන්නේ. මේක තමයි විය යුත්තේ. සමහර අය තමන්ට නැති දේවල් ඉලුප්ප ගන්න එක එක දේවල් කරනවා. සමහරක් වෙලාවට පාටියක් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට තව වෙනත් දෙයකින් තමන් ජනප්‍රිය වෙන්න උත්සාහ කරනවා. ඉක්මන් සල්ලි හොයන්න උත්සාහ කරනවා. හැබැයි අහිංසක දරුවෝ ඉන්නවා මෙහෙ ඉගෙනගෙන ඉහළ තැන්වලට ගිහිල්ලා ඩිප්ලෝමාවක් ගද්දි උපාධියක් ගද්දි මොන තරම් නම්බුවක්ද තමන්ගේ සංහතියටම. ඇයි එහෙම කරන්න පුළුවන්? එහෙම කරන්න බැරි. එහෙම කෙරුවා නම් තමයි හරි පුතේ. හරි දුවේ. ඒකටයි අපි හුරු වෙන්න ඕනේ. අවුරුදු ගාණක් අවුරුදු වසර ගාණාව මුළුල්ලේ ඉතාලියේ එක තැන්වලට කොටු වෙලා එක එක්කෙනා යටතේ වැඩ කරලා එහෙම දුක් විඳලා හරි හම්බ කරලා ඔයාලව ලස්සන තැනකට යවන්න දෙමව්පිය මහන්සි වෙද්දී අපි මොනවද කරන්නේ? ඒ දෙමව්පියන්ගේ මහන්සිය වතුරේ දානවා. ඒක කරන්න එපා. මේක ඉල්ලීමක්. දැන් අපිට කරන්න ඕන එකම දෙයක් තියෙනවා. ඒ තමයි මේ සිදුවීම සිදු වෙලා හමාරයි. දැන් මේකේ හරි වැරද්ද මොකද්ද කින්දමන්ද සිද්ධ වුනේ කියලා හරියටම හිත අනිද්දාට එළි වෙයි. හැබැයි මේකෙදි අපේ සමාජය අපිට එදිනෙදා මුණ ගැහෙන මිනිස්සු අපිට මේකේ ඉන්නේ. ඒකින්ද අපි අමනාපකම් ඇති කරගෙන අපි ප්‍රශ්න ඇති කරගන්නවට වඩා හොඳයි ඉදිරියේ දැකලා ඉදිරි සැලසුමක් දාගන්න අපි හැමෝම එකතු වෙමු. මේ වගේ විවසනයන් වලට අපේ ශ්‍රී ලාංකිකයන් ගොදුරු වෙන්න නොදී රැක ගන්න උත්සාහ කරමු. සමහර වෙලාවල් වලට මේ තරුණයාගේ ජීවිතය මෙතන නැති වෙන්නත් පුළුවන්. ඒ මොහොතේම තව තැනක නැති වෙන්නත් පුළුවන්. ඒකින්ද අපි ගෙනාපු ආයුෂ ඉවරයි කියලා හිත හදාගන්න එක නෙමෙයි මෙතන වෙන්න ඕනේ. අපිට මේ වගේ දේවල් තව ඉදිරියට නොවන විදිහට වැඩ කරන එකයි විය යුත්තේ. ඒකින්ද දැන් අපි චෝදනා කර කර සේරම ඉන්නවට වඩා හොඳයි මේ පුද්ගලයාට මේ තරුණයාට දරුවෙක් ඉන්නවා, බිරිඳක් ඉන්නවා, දෙමව්පියෝ ඉන්නවා. ඒ අය වෙනුවෙන් කළ යුතු යුතුයකමක් තිබෙනවා අපිට. අපි හැමෝම එකතු වෙලා මේ මොහොතේදී අපි සහයෝගය ලබා දෙමු. මේ දේහය ලංකාවට ගෙනියනවා නම් ඒ වගේම මෙහි යම් කිසි දෙයක් කරනවා නම් අන්න ඒ වෙනුවෙන් උදව්වක් කරන්න පුළුවන්. ඒකයි විය යුත්තේ. ඒකින්ද අපි හැමෝම මේ මොහොතේදී මේ මියගිය තරුණයාට නිවන් සුව මොක්ෂුව ප්‍රාර්ථනා කරමු. මේ වගේ අකල් මරණයක් කවදාකවත් නොම වේවා. ඒ වගේම මේ තුලින් සමාජයට පණිවිඩයක් අරගෙන සමාජයේ මින් මත්තට මෙවැනි දෙයක් සමාජයට කියන්න නොලබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම ජය වේවා. ආයුබෝවන්.